රුපියල් මිලියන 5මාරකට ආසන්න මුදලක් වියදම් කරලා අතිනවීන තාක්ෂණයත් මුසු කරලා මේ අවුරුද්ද ලංකාවේ නිර්මාණය වුණු දර්ශනීයම සහ දැවැන්තම වෙසක් පහන් කූඩුව බලන්නයි අද අපි මේ සූදානම් වෙන්නේ. විදුලි බුබුලු දහස් ගණනක ආලෝක රටා මවන මේ අපූර්ව වෙසක් කූඩුව තියෙන්නේ කොහෙද? කවුද මේක හැදුවේ? එන්න අපි ගිහින්ම බලමු. මේ වෙසක් සතිය තුල ගම්පහ දිස්ත්‍රික්කයේ කිරිඳිවල මිල්ලතේ නගරයට ආපු ඕනම කෙනෙක්ගේ නෙත්සිට අද්දවා ගන්න සමත් වුණු මේ වෙසක් ආශ්චර්යය පිටුපස තියෙන්නේ ලේසි පහසු කතාවක් නන් නෙමෙයි. මිල්ලතේ ප්‍රදේශයේ දක්ෂ තරුණ කෙල සහ ගම්වාසීන් එකතු වෙලා මාස ගණනාවක් තිස්සේ නිදි මරාගෙන තමන්ගේ ශ්‍රමය සහ ධනය කැප කරලා කරපු සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් තමයි මේ දකින්න ලැබෙන්නේ. මුළු නිර්මාණයම සඳහා වැයලා තියෙන්නේ රුපියල් ලක්ෂ 53ක්. ඔව්, රුපියල් මිලියන 5.3ක් වගේ ප්‍රමාණයක් තමයි මේ නිර්මාණය සඳහා වැය වෙලා තියෙන්නේ. ඉතින් මේ වැය කරපු මුදලින් ලක්ෂ 20ක වගේ ප්‍රමාණයක් ගිය අවුරුද්දේ ආධාර වලින් ලැබුණා කියලා තමයි මේ කූඩුව නිර්මාණය කරපු පිරිස පවසන්නේ. ඉතුරු ලක්ෂ 33 මේ ගමේ ප්‍රදේශ වාසීන් සහ බොහෝ දෙනාගේ ආධාර ඇතිව තමයි මේ කූඩුව මේ වගේ ලස්සනට නිර්මාණය කරලා තියෙන්නේ. කලාත්මක නිමාවක් වගේම මේ කූඩුවේ මාව වඩාත්ම සිත් බැඳ තබා ගන්නේ මෙහි ඇති තාක්ෂණික පැත්තයි. පැරකෙන කූඩුවක එහෙම නැත්නම් තොරණක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ විදුලි රටා මාරු කරගන්න පෑසර් කුටේ කියන තාක්ෂණය. ඉතින් මෙහිදී මේ නිර්මාණය සඳහා Arduino Uno ශුද්ධපාලක ඒ කියන්නේ මයික්‍රෝ කන්ට්‍රෝලර්ස් සහ විශේෂයෙන්ම සකස් කරපු රිලේ ස්විචස් භාවිතා කරලා තිනවා. ඒකත් එක්කම ඔයාලට බලා ගන්න පුළුවන් ඉතා විශාල පෑසර් කොටයකුත් මේකට සම්බන්ධ කරලා තිනවා. සරලවම කිව්වොත් පරිගණක කේතකරණේ ඒ කියන්නේ ප්‍රෝග්‍රෑමින් හරහා මේ විදුලි බුබුලු දහස් ගණනක් ඔන් ඕෆ් කරන රටාවන් ඉතාමත් ක්‍රමවත්ව සහ විශේෂී රටාවන්ට පාලනය කරන්න මේ තරුණයන් සමත් වෙලා තිනවා. ඇත්තටම කිව්වොත් එහෙම මේකේ ලයිට් කන්ට්‍රෝලින් නම් මාරම පර්ෆෙක්ට්. ඒ වගේම කූඩුවේ ප්‍රධාන ව්‍යුහයේ අවට තියෙන අණු කූඩුත් එකිනෙක වෙනස් දිශාවන් වලට සහ විවිධ වේගයන්ගෙන් කැරකීමට යොදාගෙන තියෙන යාන්ත්‍රික ක්‍රමවේදය ඇත්තටම අගය කළ යුතුයි. අපේ රටේ තරුණයන්ගේ තාක්ෂණික දැනුම කලාව සමග මුසුණු අපූර්ව අවස්ථාවක් විදිහට මේ සලකන්න පුළුවන්. මේ කූඩුව නිර්මාණය කරපු තාක්ෂණික ශිල්පීන්, ඉංජිනේරු ශිල්පීන් ඉතාමත් ලස්සනට මේ කූඩුව අලංකාරවත් ලෙස නිම කරලා තියෙනවා. විදුලි ආලෝකයේ වගේම කූඩුවේ හැඩය, අලංකාර කැටයම් සහ දේශීය අමුද්‍රව්‍ය භාවිතා කරලා සියුම් නිමාවෙන් මේ වෙසක් කූඩුවට ගෙන එන්නේ රාජකීය පෙනුමක්. වර්ණ සංකලේ කලර් මැචින් පවා කරලා තියෙන්නේ ඇසට ඉතාමත් ප්‍රියජනක විදිහටයි. වෙසක් උත්සවයක තියෙන ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන් සිහිපත් කරමින් මුළු පරිසරයම එකම ආලෝකයක් කරන්නට මේ නිර්මාණයට හැකි වෙලා තියෙනවා. පහළ කොටසෙන් අපිට බලා ගන්න පුළුවන් පටාචාරා කතාවස්තුව. ඒක ඉතාම ලස්සනට ප්‍රතිනිර්මාණය කරන්න මේ කූඩුව නිර්මාණය කරපු සියලු දෙනාම ඉතාමත් දක්ෂ ලෙස සමත් වෙලා තියෙනවා. ඔයාලටත් පුළුවන් මේ සතිය තුල කිරිඳිවැල මිල්ලතේ නගරයට ගිහිල්ලා ඉවරලා මේ කූඩුව නරඹන්න. පාර අයිනෙමයි තියෙන්නේ, හොයාගන්න ඉතාම පහසුයි. Google Map එකේ තියෙනවා. Map එකත් මම description එකේ සඳහන් කරන්නම්. කැමති කෙනෙක් ඉන්නවා නම් link එක click කරලා map එකට ගිහිල්ලා ඉවරලා ඔයාට පුළුවන් කූඩුව බලන්න යන්න. දේශීය කලාවයි නවීන තාක්ෂණයයි එකතු කරලා කිරිඳිවල මිල්ලතේ ගම්වාසීන් කරපු මේ මහා පුණ්‍ය කර්මය සහ දැවැන්ත නිර්මාණය ගැන ඔබට මොකද හිතෙන්නේ? ලක්ෂ 53ක් වැනි අධික මුදලක් වියදම් කරලා මෙසේ නිර්මාණය කරපු අති දැවැන්ත කූඩුව ගැන ඔයාගේ කමෙන්ට් එකත් පල්ලෙහෙන් දාන්න අමතක කරන්න එපා. මේ වගේ තාක්ෂණය සහ ICT මුසු කරලා නිර්මාණය කරන තාක්ෂණික වීඩියෝ බලන්න අපිව සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. හැමෝටම පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. මම ඔයාගේ ආදරණීය ICT ගුරුවරයා ගයාන්ස.